හෙලෝ ඔයාලා හැමෝටම මම හොඳින් ඇති කියලා හිතනවා. අලුත් vlog එකක් අරගෙන අදත් ආවා. අද ඉතින් අත්තල් දවස අපි ඉතින් උදේම මුලින්ම කළේ මායි මගේ යාළුවයි කෑගල්ල චර්ච් එකට ආපු එක. උදේම කියන්නේ ඉතින් අපි එනකොට 10ට විතර ඇති. ඒ වෙනකොට ඉතින් පූජාවල් එහෙම ගොඩක් ඉවරයි. මම බෞද්ධ කෙනෙක්, කැතලික් කෙනෙක් නෙමෙයි. හැබැයි මම නිතරම මගේ යාළුවත් එක්ක චර්ච් එකට යන්න හුරු වෙලා තියෙන්නේ දැන්. ඒ නිසා ඉතින් ඉඩක් ලැබිච්ච හැම වෙලාවෙම වගේ චර්ච් එකට යවෙනවා. චර්ච් එකට විතරක් නෙමෙයි අපි දෙන්න කොවිල් පවා යන අය. මම චර්ච් යන හුරු වුණේ මගේ යාළුවා නිසා. එතනට ගියාම දැනෙන ෆීලිං එක හරි අමුතුයි. ඒ අමුතුයි කියන්නේ හරිම කාම් ෆීලිං එකක්. ඒ කියන්නේ හරිම සැනසීමයි එතනට ගියාම. මම ඉතින් නිතරම කැමතියි චර්ච් එකට යන්න. අද ඉතින් අත්තර නිසා චර්ච් එකයි ලස්සනට සරසලා තිබුණා. හරිම ලස්සනයි. අපිට ඉතින් අවස්ථාව ලැබුණා ඒ ලස්සන ඇස් දෙකෙන් විඳින්න දකින්න. හරිම සතුටුයි අතරම ඒක දැක්කහම මාරම ලස්සනට තිබුණා. එතන හිටපු අයත් හරිම හොඳයි. හරිම කාම්. හරිම සැහැල්ලු මේ කට්ටිය එතන හිටියේ. අපිට ඉතින් ඒ ෆිල්ම් එක ගන්න try කළා. ඊට පස්සේ ඉතින් අපි මොන හරි බොන්න ඕනේ කියලා හිතලා අතු කොරලේට ආවා. ඇවිල්ලා ඉතින් අපි දෙන්නා කාලා බීලා ටිකක් වෙලා කතා කර හිටියා. අපි දෙන්න හම්බුනේ ගොඩ ගාලකට පස්සේ නිසා. අපි ඉතින් එතනදී තීරණයකට ආවා අපි දෙන්න විතරක් අද හවසට ක්‍රිස්මස් එක හින්දා පාටියක් දාමු කියලා. ඊට පස්සේ ඉතින් අපි පාටියට ඕන දේවල් ගන්න අපි එහෙම අතුකොල්ල ග්‍රොසරියට ගියා. එහෙම අපි අතුකොල්ල ටෙක්ස්ටයිල් එකටත් ගියා. තව ගන්න දේවල් ටිකක් තිබුණ නිසා ගිය පාර නත්තලට වඩා මේ පාර නත්තලට අතුකොල්ලේ ගොඩක් ලස්සනට සරසලා තිබුණා. හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න තැන් පවාලා වෙනමම හදලා තිබුණා. පේනවනේ වටපිටේ ඉන්න කරදරකාරයෝ. අපි ඉතින් අතුකොල්ලේ වැඩ ටික ඉවර කරගෙන අපි දෙන්නටම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගන්න ඕනිකමක් තිබුණා. අපි දෙන්න ඒ ෆ්ලවර්ස් ටික බලන්න ගිහිල්ලා අපිට ඕන ෆ්ලවර්ස් ටිකත් අපි අරගෙන අපි එහෙමම ගියේ කීල්ස් එකට. මොකද අපිට කීල්ස් එකෙනුත් තව ගන්න දේවල් ටිකක් ඉතුරු තිබුණා. අද ඉතින් අවුව සැර වැඩි දවසක්. අපි දෙන්නට මෙතනට එනකොටත් තිබහ වැඩි. අපි දෙන්න ඉතින් ආපු ගමම කරේ අපි දෙන්නට බොන්න දෙයක් තෝරගත්තු එක. ඊට පස්සේ තමයි අපි දෙන්නට ඕනේ කරන අනිත් බොරු ටික අපි ගත්තේ.
අපි ඉතින් කේස්සාවත් නොරදවාම ගන්න දේ තමයි චිකන් ගාලික් බන් එක. අපි ඔක්කොටම කලින් ඒ දෙකකුත් දාගෙන තමයි ඊටු දේවල් එකතු කරගන්න පටන් ගත්තේ. අපි ටවුන් එකෙන් කරගන්න ඕන වැඩ ටික ඔක්කොම කරගෙන ඉවර වෙලා අපි දෙන්න ගියේ මගේ යාළුවාගේ ෂොප් එකට. අපි දෙන්න පාටි එක දාන්න තීරණය කරේ එතන තමයි. අපි යන ගමන් අපිට ඕනේ කරපු පළතුරු ටිකකුත් අරගෙන තව print out වගේක් තිබ්බ ඒ ටිකත් අරගෙනම තමයි ෂොප් එකට ගියේ. ෂොප් එකට ඇවිත් ඉතින් අපි දෙන්න ඩෙකොරේෂන් වැඩ ටික පටන් ගත්තා. ගවලෙනක් එහෙම හදලා මාත් ඉතින් පොඩ උදව් කරා මගේ යාළුවට. ඒ වැඩ ටික ඉවර කරලා අපි දෙන්න ඊට පස්සේ ගෙනාවු තෑගි ටික පැක් කරන්න පටන් ගත්තා. මේ පැක් කරන්න මම යාළුවට දෙන්න ගත්තු තෑගි ටික මහා දේවල් නෙමෙයි චූටි දේවල්. ඔය වටේට තියෙන්නේ මම ගෙදර ඇයට ගෙනාවු පොඩි දේවල්. යාළුවා දන්නේ නැහැ මම මේ ගත තෑගි ගොඩේ යටත් පොඩි හරි තෑග්ගක් තියෙනවා කියලා. මම මේ ටික පැක් කරන්න ගෙදර ඇයට දෙනවා කියලා. මෙතන ගෙදර ඇයටත් එක තමයි තෑගි තියෙන්නේ. මහා ලොකු දේවල් නෙමෙයි චූටි දේවල් යාළ වෙනුවෙන් ගත්තේ. අපි දෙන්නම දෙපැත්තට වෙලා ඉතින් පැකින් කරා. මොකද යාත් ගෙදර ඇයට ගත තෑගි ටික පැක් කරන ගමන් හිටියේ කතා කර. මේ තියෙන්නේ අපි දෙන්න ගත්ත ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටික. එයා ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටික ගත්තේ අර ෂොප් එකේ තියන්න ඕනි කියලා. මම ඒ ටික ගත්තේ මට ගෙදර ගේන්න ඕනි කියලා. ගෙනල්ලා ඉතින් අපි දෙන්න එක වතුර එක්කද දැම්මා. මොකද ඒ ටික ගත්තේ ගොඩක් දවාල නිසා. දැන් වෙලාව 5ත් පහු වෙලා. මම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටික ගත්තේ එයාට gift එකක් විදිහට දෙන්න. අපි දෙන්න ඉතින් කයියක් ගහගෙන මේ gift ටික පැක් කරා. අපේ gift වල තිබ්බේ මහා ලොකු දේවල් නෙමෙයි ගෙදර ඇයට ගත්තු ඒ වගේ වුණා. චූටි hair clips, earrings, පළතුරු වගේ දේවල් තමයි පැක් කරේ. මං හිතන විදිහට නම් කෙනෙක්ගේ මූණට හිනාවක් ගේන්න මහා ලොකු තෑගි ඕනේ වෙන්නේ නැහැ. චූටි hair clip එකක්, මලක්, ඒ වගේ දෙයකට පුළුවන් කෙනෙක්ගේ මූණට අපිට හිනාවක් ගේන්න. අපි ඉතින් තෑගි ටික පැක් කරලා අපි දෙන්නගේ චූටි පාටිය පටන් ගත්තා. මේ තියෙන ඉතින් අයි පාටියට ගෙනාවු චූටි දේවල්. අපි ඉතින් මේ පාටිය ඉවර කරලා ෆොටෝස් ගහලා අපි දෙන්න තෑගි දීලා ඒ සතුට සැමරුවා. මේ තියෙන ඉතින් අන්තිමට ඩෙකොරේෂන්ස් ටික හරිම ලස්සනයි. මං මල් ටික ගත්තේ යාට තෑග්ගක් විදිහට දෙන්න. එයා මල් ටික අරන් තින්නත් මට තෑග්ගක් විදිහට දෙන්න. හරි සතුටුයි ඉතින් කාලයට පස්සේ මට මල් ටිකක් ලැබුණෙත්. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? විශේෂයෙන්
මේ තියෙන ඉතින් මට ක්‍රිස්මස් එකට ලැබිච්ච තෑගි. අපි ඉතින් තෑගි බොක බෙදාගෙන සතුටේ සමරලා ෆොටෝස් ගහලා ආයෙම ගෙවල් වලට එන්න පිටත් වුණා. ඉතින් ගෙදර ඇවිල්ලා අරගෙන ආපු චූටි තෑගි ටික අපි ටික අතට අපි බෙදාගත්තා. ඒ සතුට වින්දා. ඇත්තටම අද දවස ගොඩක් ලස්සන දවසක්. මේ නත්තල අමතක වෙන්නෙත් නැහැ. ඒ තරම් මතක ගොඩක් එකතු වුණා අද දවසට. ඉතින් අද දවසට ගොඩාක් ස්තුතියි මේ දවස සාර්ථක කරගන්න ලැබුණට. මේ විදිහට තමයි ඉතින් අද දවසේ ගෙවුනේ. ඔයාලත් වීඩියෝ එක බලන්න, ඔයාලගේ අදහස් එකතු කරගෙන යන්න. ගිහින් එන්නම් එන හැමෝම පරිස්සමට ඉන්න.